Hi guys. මූගේ මේ මොකද මූට කරලාද? Hello. Hello. Wow. මේක කඩින්න මේක තමයි හොඳ මේක මෙතන තියෙන්නේ. ගණන් වැඩි මේක. Shut up. මේක මේ view එක. Okay. Good morning. මං ආව සන්රයිස් එක බලන්න. දැන් මම හිතන්නේ 5:50 වගේ වෙලාව. මම 5:30 නැගිට්ටේ. මා ලස්සනයි සන්රයිස් එක.
මොකද දැන්? සත්තුන්ට කන්න දැන්. සත්තුන්ට කන්න දෙන්න. ඔව්. Feeding. Yeah. Yeah. Let's go. උදේට කන්න දැන් 10යි වෙලාව. උම 10 වෙලාව. 10 දැන් සත්තුන්ට කන්න දුන්නා ඉස්සල්ලාම ඊට පස්සේ දැන් යනවා කන්න. කැංගරු අම්මා කෙනෙක් කළා හිටියක් කළා. දැන් යනවා අපි කන්න යන්නේ දැන්. අපි කොහොමත් මේ වෙල ටයිම් තමයි කන්න කැවෙන්නේ කොහොමත් නේ. ඔව්නේ. ඔව්. අපි යනවා. දැන් නාන්න කියලා තැනක් තියෙනවා අපි යනවා බලන්න තියෙනවද මොකද මොන වගේ තැනක්ද කියලා බලන්න. අයි කයාකින් තියෙනවා. කියලා කියනවා. අපි දැකලා නැහැ මොනවද තියෙන්නේ කොහොමද තියෙන්නේ කියලා දැකලා නැහැ. යනවා බලන්න. අනිත් මේක යන්න අපිට තියෙනනේ කාරක් ට්‍රේල් එක. ඔව් තියෙනවා මෙතන හරක් මැදින් යන්න පුළුවන් හැබැයි ගොම තියෙනවා. ඒක පාගන්නත් බෑ අනිත් එක හරක් කොහොම රියැක්ට් කරයිද කියලා ෂුවර් නැහැ තාම. ඉතින් අපි ලොං සීනික් රූට් එක යන්නේ. අතන ෂෙඩ් එකක් නේ මෙයාලගේ ඇග්‍රි ඉක්විප්මන්ට් ටික හෙදියෙන්නේ නේ නැත්තම් එන්නේ එකෙක්ද අපිට හෙට යන්න බෑනේ මේවා මේ රේන්වෝටර් එක කරනවා අර හරක් බහිනවා ඒකට ආද මේ තියෙන්නේ අර තියෙන්නේ අපි ඉන්නේ අන්න අත්තන තමයි අපි ඉන්න ප්ලේස් එක. පේනවද එතන? හරියට පේන්නේ නැහැ ඉතින් පොඩියට පේන්නේ. zoom කරාම කැත වෙනවානේ. අර තියෙන්නේ. අනේ කැත වෙන්නේ. මේ තියෙන අපි ඉන්න තැන එතන තමයි නැතර ඉන්නේ. ඔක බයිතර හැබැයි පොඩ්ඩක්. හරිද? අපි සෑහෙන දුර ආවනේ. උඩට නගින්න කමද? කමන්නේ. කමන්නේ ඒක අපි දෙන්න නිකන් යන්නේ යන්න. මෙතන 2 wheel drive park එක චූටි. 2 wheel වාහනවත් මෙතනින් පල්ලෙහාට යන්න බෑ. 2 wheel වාහනවත් මේකේ පාක් කරලා මේ හරියෙන් පාක් කරලා තමයි යන්න ඕනේ පල්ලෙහාට. 4x විතරයි පල්ලෙහාට යන්න පුළුවන්. ඒක කිව්වේ අරක ගාවට යන්න පුළුවන් කියලා. ඒක 4x යන්න පුළුවන්. ඕකේ. 2x වාහනවත් මෙතනින් නවත්තන්න ඕනේ. හරි කාස් එකනේ. අපි දැන් හොයාගත්තා. එතෙන්ට තමයි අපි දැන් ආවේ. අච්චර දුර ඉන්නම් වෙන කන්දක උඩ ඉඳන් ආවේ. අපේ ඉන්න කන්ද පේන්නේවත් නැහැ. ඔව්. මම දැන් කිලෝමීටරයක් වගේ අපි ඇවිත් නැහැ. කිලෝමීටර එකමාරක් විතර. මේක දැන් ඉන්න එකනේ මේ ප්‍රොපර්ටි එකේ. මේ ප්‍රොපර්ටි එක පහු කරලත් අපි ආවා. ඔයාට අර මේ එල්ලලා පන්නන්න පුළුවන්. Pool area. So it is a pool area. Yeah, it is a pool area. Dude, this is fucking awesome. Yeah. අර බලන්න. මෙතන කියනවා නේද?
ඉල්ලෙච්ච කයක් එක දාන්න ඕනවා. ඔයාට මොකද යන්න ඕනේ? බෝට් එක යන්න ඕනේ කයක් එකද? මොකද කරගත්තද රින්? දැන් කියන්නේ පරිස්සමෙන් වැඩ කරන්න කියලා හැමෝටම එකයි කියන්නේ. මොකද ඔයා කරගත්තේ? අර බෝට්ටුව එහෙම ගැම්මට අදිද්දි කෙලින්ම ඇවිල්ලා නියපොත්ත වැදුනේ. අනිත් දේ තමයි අනිවාර්යෙන් නියපොතු කපාගෙන ඉන්න ඕනේ. නේ? එක්සැක්ට්ලි. ඉන්න පෙන්න. කකුල ගැතයි ගණන් ගන්න එපා. මෙතන මේ සුදු පාට කෑල්ල තියෙන්නේ. ඒ කෑල්ලනේ අර මෙතනට නිකන් මස්සලට ඇලිලානේ තියෙන්නේ. මේක තමයි වැදුනේ. දැන් මේකේ නියපොතු කෑල්ල එහෙම පැනලා තියෙන්නේ නේ. මෙතෙන්ට වැදුනේ මුළු අර බෝට්ටුවෙන් බර දැන් මුළු ඇඟ මොකද වෙලා තියෙන්නේ? ඔව් නේ. අනිත් එක දැන් අපිට කිලෝමීටර් එකක් විතර යන්න ඕනේ උඩට කන්දක්. එන කන්දක් යන්නත් ඕනේ. එරායා නටන්න දෙවන්නේ උරුවට. උරුවට නටන්න දෙවන්නේ නේද? නියපොතු කපා ගන්න කියලා කී පාරක් නම් මං කියලා තියෙනවා. කී පාරක් නම් කියලා තියෙනවා නියපොතු කපා ගන්න කියලා. කපා ගත්තද? නෑ. නෑ. දැන් මොකද ගතිය? හොඳයි. බෝට් රයිඩ් එක. ඔව් ෂෝක්. ඔයාට මොකද කියන්න තියෙන්නේ දැන් මේක ගැන? මට කියන්න තියෙන්නේ ඔයා මොඩයි කියලා. ඔව්. ඒක බෝට් රයිඩ් එක නම් පර්ෆෙක්ට්. ෂෝක්. ෂෝක් දෙක. සමුණක් දෙන්නේ. හීල් ගන්න. හීල් බස්තිය. ඔකා. ඔඩියෝ. ආ. Oi. Oi. Hey. Ah. අපි ඩ්‍රයිව් කරන් එද්දි අපි දැක්ක මොකද්ද මේකට කියන්නේ? ෆාම් වින්ඩෝ. කොහමද මෙහෙම ෆාම්ස් වල දාලා තියෙනවා නේ චූටි නිකන් ස්ටෝල්ස් වගේ. ඒක බිත්තර එහෙම නැතේ. ඕ අපිට තියෙන්නේ මේක දාලා තියෙනවා $5 කෑෂ් තියලා
බෑග් එකක් අරගෙන යන්න පුළුවන්. මේක තියෙන්නේ නිකන් සයිඩ් රෝඩ් එකේනේ. මේක මම හිතන්නේ කැලේනේ අත. පාරයිනේ කැලේ. මූගේ මේ මොකද මූට කරලාද? having a good time. මේවා ෂෝක් ඉදින්නේ අපි තියමු දවසක ඇවිල්ලා. එතකොට නමක් තියනවනේ මෙතන. අපිට තියන්න තිබ්බා. ඔව් එහෙම කට්ටිය ගොඩාක් කට්ටිය දීලා තියෙනවා මෙතනනේ. එච්චර දුර යනවද? මං හිතුවේ නෑ එච්චර දුර යනවා කියලා. පඩිපල් හදලා ආතල්. මේ පැත්තේ ගස්වල එහෙමත් තැන් තැන් වල උන් ඉන්නේ. මේක ලස්සනනේ. කොටේ මොස් තියෙනවා. Oh, cute. Never mentioned Fab 2009. Yeah, it is getting kind of creepy. අර අස්සට යන්න යන තමයි පොඩක් ක්‍රීපි වෙන්නේ ඒක. නේ? අර පොඩි ක්‍රීක් එකක් තියෙනවා. මේ දුරට යනකම් තියෙනවා. ඒකත් ලස්සනයි. ඒක ලස්සනයි යන්න අපි. පඩිපල්ල එහෙම නිකන් ඒවට හරියන පඩිපල්ල එහෙමද තියෙන්නේ. මේක මේ මෙච්චර මේ 100 kilometers per hour 100 kilometers per hour පාර අයිනේ තියෙන කියන එක තිස්සනේ. මෙතනින් එහාට යන්න බෑ. රීවෙජිටේෂන් ප්‍රොජෙක්ට් ඒරියා එකක් කියලා. තන්නේ පැල හදනවා. එතකොට ඒගොල්ලෝ ස්ටෙප් ඉන් කරන්නවත් දෙන්නේ නැහැ.